නොලැබිච්ච දෙයට දුක් වෙනවට වඩා ලැබිච්ච දෙයට සතුටු වෙන එක ඔබ ජීවිතේ පුරුදු කරන්න ඕන. ඇයි? හදයම් පුනාති පුඤ්ඤම්. හදවතේ ඇතිවෙන පිනායාමට අපි කියන මොකක් කියලාද? හදවතේ ඇතිවෙන පිනායාමට අපි කියන පින කියලා. එහෙනම් හදවතේ පිනායාමක් ඇතිවෙන විදිහට අපි වැඩ කරන්න ගත්තොත් උප්පත්තියෙන් අපිට මොන දේ නොලැබුණත් දැන් හිතන්නකෝ අපිට හිතනවා අපි මොන දේ කළත් අපිට බැනුම්මයි එන්නේ නේ අවලාදමයි එන්නේ එහෙම හිතන අය ඉන්නවා ජීවිතේ පාවිච්චි අය. හැබැයි බලන්න ඔබ කල්පනා කරන්න ඕන ඔබට බනින්නේ ඔබට දොස් කියන්නේ ඔබට දේවල් කරන්නේ නිකන්ද? නිකන් වෙන්න බෑ. මොකක් නිසාද? අපි නොදන්න මොකක්ම හරි අඩුවක් අපි ළඟ තියෙන නිසා. අපි නොදන්න මොකක්ම හරි දුර්වලතාවයක් අපි ළඟ තියෙන නිසා අපිට ඒ ටික ආකර්ෂණය වෙන්නේ. අපිට ඒ ටික ලන් වෙන්නේ, අපිට ඒ ටික හිමි වෙන්නේ, අපිට ඒ ටික උරුම වෙන්නේ. අපුඤ්ඤාභි සංඛාරයේ ප්‍රතිඵලය. නේද? එහෙනම් අපි හුරු කරන්න ඕනේ හැම වෙලෙම මොකද්ද? මේ සියල්ල මට හම්බ වෙන්නේ මොකද්ද? මගේ චේතනාව වැරදි විදිහට ඇවිල්ලා තියෙන නිසා. මගේ චේතනාව අපුඤ්ඤාභි සංඛාරයට බර වෙලා කටයුතු කරලා තියෙන නිසායි මට මේ දෙහිම් වෙලා තියෙන්නේ. තව දුරටත් මම පසුතැවීමෙන් කලකිරීමෙන් ගත කරනවා කියන්නේ මම තව වගා කරන්නේ මොකද්ද? තව මම වගා කරන්නේ ඒ දේවල්ම මට උරුම වෙන්න, ඒ දේවල්ම මට හිමි වෙන්න තියෙන පරිසරය මම හදනවා. ඒ පරිසරය නිර්මාණය කරනවා. එතකොට තමන්ව නැති බැරි කෙනෙක් බවට පරිවර්තනය කරලා තියෙන මේ චේතනාව. ඇති හැටි නේද? කෙනෙක් බවට පරිවර්තනය කරන්නේ මොකද්ද? චේතනාව. එහෙනම් බලන්න. චේතනාන්විතව අපි කටයුතු කරන ස්වභාවයත් එක්කලා තමයි අපේ ජීවිත වෙනස් වෙන්නේ.